මට ওই 13ක් නෙවෙයි මට මං තනියම ඇවිල්ලා මම ලක්ෂ 10ක් මෙතෙන්ට බෙන්දි කවුරුවත් එක්ක නෙවෙයි. ඔයා කියවන්න එපා වට සිංහල තේරුණා නේද? ඔව් මට සිංහල තේරුණාද කියවන්නට? මං කියන්නේ මට මගේ ඔබ කියලා පොලිසිය අවතාරන්නේ කොහොමද? මෙතන කියවන්නේ. අපි අර ආන්සර් එක නැද්ද? ගාමොන්ද උන් දෙන්න ගියාම ඒක කණ්ඩිනා. Topi yang nak tahu ini habis. Kau mana dia? Oya. Mau ni ikan ni tu. Ni ikan ni tu. Oya kau tu? Oya kau tu ni terus. Kerja ni ikan ni tu. Ikan tu dia ikan apa game ikan itu? Satu bagi enam kini tu. Nah, yang kita ini. Yang kita kini ni, burne dia ni. Yang ada yang burti berkaram honda tu mesti. Tapi kalau Makanan kita ni, si mata oya pun kita ni, udah kita, udah kita makan dulu kan ni. dia dah kata tu lah. Ini bangun dia nak ekor dia nak, dia makan ni. Cari tu. Oh ini. Tangga mana yang mana ni cari ada kini mana yang lah. Kerana ni bang kita nak kawus ni. Ni kawus ni tu nanti tinta tinta na ayat ni yang kawat lagi ni kie. Mihim mana teh awan mah mihim mai kie ni teh. Kie lah. Yang mana ni tu apa dah pesa ni? Ni. Yang mana ni tu tengah usik kau hamarat sisi apa ni lukis ni. Kami ni ayat. Hari ekor nanti mau hari dia pulang misa dia alam dia dia ni, amun nak pulang misa ni, dia sandi dia ni pulang kau dia ni. Api me baca yang mana hari ni, api me kau yang api me idam buat dia, me okko dia ni dia dia me idam buat dia lah, dan part tu bagi tahun ni me. Api me ni bala kau tu, gonna kita me rumah ni ayam ni, mahatya awal tu isi atra kian isi ke ada kera. Eteri main ni na tamai me dia sali bendi. එන බලාපොරොත්තු තියාගෙන ඒක වඩා යමක් හොයාගන්න තමයි රුමේනියාවට ඇප්ලයි කරලා ඒ මොකද හරි මේගොල්ලන්ට දෙයක් කරගන්න බැරි වුණා නම් අපි ලක්ෂ 18 මාර දෙන්න 18 මාර දෙන්න අපි මේ දුක් විඳින්නේ අද මට වැඩ නැහැ අපි 30 ගානක් බැලුවා මේ දෙකම 30 ගානක් බැලුවා 18 මාරේ දෙක අපිට දැන් ඒකයි මම දැන් කිව්වේ ඇත්තටම අපිට කරන්න ඇත්තම දෙයක් නැහැ මම ගන්න පඩිය මම රුපියල් 50ක් පුංචි පඩියක් ගන්නෙ. ඒ පඩියම මම පොඩි ගෙවනවා. මගේ ළමයෙකුට ගන්න දෙන්න විදියක් නෑ, අදින්න දෙන්න විදියක් නෑ. අපි මේ වෙනකම්ම අපිව එන්න ආයෙත් මම පස්සේ කියනවා. ඔයා මගේ පස්සේ නොදන්න විදියක් නෙවෙයි. ඔයා මේ සල්ලි ගත්ත චෙක් බාර දුන්න මොකද? සල්ලි චෙක් බාර දුන්නා නම් මහත්තයා එන්නේ නෑ මේ මොනවද මම අහන්න තියෙන්නේ? කොපිය ඔයාගේ තියෙනවා. ආ දෙන්න කොපිය 24 වෙනිදා පස්සේ මෙතන කියවන්න 24 වෙනිදා කියලා නෑ ඒකේ තියෙන ජුනිපියට කලින් අපිට සල්ලි දෙනවා කියලා. මොකේද? එහෙම ලියලා තියෙනවා ඔව් ගන්න බලන්න. ඉතින් මම පාස් එකක් ගත්තා. ඒ මාකට් කියන්නේ අයියේ. ආලියුම් බාරද? ඒ අයියේ. ඔය කවුරුත් නෑ බාරද තමයි ආලියුම් බාර ගන්න. ඇයිද එහෙම ඒක තමයි ඔයා කතා කරලා මම ඉස්සෝ අහන්න සර්ගෙන් ආවෙලා මට ලියුම් බාර දෙන්න. සර් පොඩ්ඩක් නම් දෙනවා. දින 60ක් යනවා. දින 60ක් යනවා. දින 60ක් ගිහලා බලන දවස් ගෙනනවා සල්ලි ගන්න. අයියේ විසම පොතේ දාන්නේ මේ account එකේ checking හම්බෙන්නේ. අපි මාස දෙකක් තමයි එන්න ඕනේ. ඔව් මාස දෙකක් දින 60ක් ගිහලා තමයි එන්න ඕනේ. පාස්පෝර්ට් එක ගන්න මොකද දෙයක් කියලා දිගුරක් දවස් ගෙන පාස්පෝර්ට් එක ගත්තා ඒක. සල්ලි දෙන්න. ඔව්. මේ එතකොට සල්ලි ගන්න අපිට ඉතින් තමයි ලක්ෂ 10ක් විතර අපිට හම්බෙන්නේ. ඔව්. ඔයගොල්ලෝ ගෙවල දෙන ගානේ කිසිම වැඩක් කරලා නැත්නම් ඒ සල්ලි එහෙම හම්බ වෙනවා. අපිට ඇවිල්ලා නැහැ. හරි අපි ඒක දාලා බලමු. දැන් මම ඊයේ කතා කරලා ඔව් ඒකයි මම කියන්නේ එදාට නෙමෙයි දැන් අපිට දැන් චෙක් කරගන්න පුළුවන් එක. දැන් චෙක් කරන්න ගියක් නෑ මිස් නෑ. තාමත් ඔබලනේ. ඔව් අද වෙලකට ඇවිල්ලා නැහැ. අපි හරි මට දෙන්න කොහොමද ලියුම් මම බලන්න චෙක් කරලා මොකද අර දිනයි ෆයිල් එක ලියුම් මේක යන්න අපේ ගන්න. ඔය අපි ආතම් දෙනකොට කරන්ත වෙලා තියෙනවා. අපි අර 13ද? ඔව්. කවුරුනේ උදේ මාර්ෂානේ මුදුනේ මේ. ඇයි? ඔයා ආවේ නැද්ද? මම නම් ආවේ නැහැ මම අද ආවේ
මේ විදිහට නේ උගලන්ට මේ උසාවියෙන් ගන්න වෙන්නේ. ඔබේ කතේ තියාගන්න. ඇයි උසාවියන්නේ? ඒ කට්ටිය ගිහිල්ලා නඩු දාලා තියෙන්නේ. ඒගලන්ට උසාවියෙන් තාම වෙන්නේ. ඔක්තේ 13 නම් වට උසාවිය තමයි. ඒක මානවයට. ඒක මානවයට නෙමෙයි 13 න් අහලා බලන්න. ගෲප් පදා ගන්නවා වගේ මොයි තමයි. ඒ දෙන්නේ ඔය දෙන්නේ මොකක්ද? පොට්ටක් ඉන්න හොයන්න ඕන. මෙහෙමයි. ඒ බුග මං ගන්න රකින්ගේ පුදුම් පාන හද ගාමුවා. පොට්ටක් ඉන්න තියෙනවා පාස්පෝර්ට් හොයන්න හොයපුවම අංගාද අපිට කිසිම දෙයක් කරන්න යනවා. අපි දීලා යවනවා. සල්ලි මට දෙන්න පුළුවන් නම් මම දීලා යවනවා. කියෝ කියනවා. මේ අහන්න රූප හදාගත්තේ නෑ අපි. නැත්තම් මම 13 දෙනෙක් කොහොම සෙට් උනේ? 13 දෙනෙක් ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා ඉතින් එක්ුණා. නැතු මේ උසාවියෙන් දැක්කද? කොහොමද දන්නේ මම උසාවියෙන් තමයි ගත්තේ. ඒ මොකෝ එහෙම කරන්නේ? දැන් මේකේ තියෙනවනේ අපිට මේ දියට කලින් අපිට සල්ලි මම දැන් මේක පොලිසියට යන්න පොලිසියට තමයි යන්න ඕනේ. දැන් යන්නකො බෑලා. එතකොට වඩා උත්තරය හම්බෙයි. අග්ගාල යන්න. අයියා. පොලිසියට ගිහලා තමයි පොලිසියට ගිහිල්ලා විදේශ සේවක ගිහිල්ලා ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා ඔක්කොම කරලා 13 දෙනා නඩු දාලා තියෙනවා. 13ටම දාලා. 3 දෙනෙක්ට සල්ලි දුන්නා. ඒක 10 දෙනාටම දාලා තියෙනවා. වත්තේ 14 හරි දැන් මේ 3 දෙනෙකුට දෙන්නත් ඇයි අපිට නොදෙන්නත් හේතුව? හේතුව ඒගොල්ලෝ නීති මාර්ගයෙන් ගියද තමයි අපි නීති මාර්ගයෙන් තමයි දෙන්නේ. හරි දැන් ඔයාලා මේ 30ට කලින් අපිට නොදුන්න නිසානේ. ඔයා දැන් මොකද මේ ලෝකන්නේ එදා එන දිපන් කට්ටියත් එක්කම. ඉතින් කට්ටියත් එක්ක ඉන්න මට එහෙම ඉන්න බෑ මම ආයතනයක වැඩ කරනවා. ඒකනේ අපි දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. හරි ඔය ඉන්න කට්ටිය නම් දෙනා තනියෙන් ඉන්නවා. ඔයා නැවිත් ඉන්න ඒ කට්ටිය කියලා පැමිණිලි කරන්න. ඔයගොල්ලෝ කට්ටියත් එක්කම ගිහිල්ලා කොහොම ගෲප් හදා ගන්න. ඔයාලට උත්තර ඔක්කොම නීති පාද. දැන් මේ පොලිසියට ගියාම තමයි මේව ලෝයි කෙනෙක් ඉස්සරහා ඔය චරිත් කෙනෙක් කෙනා මේ දුනි 30ට කලින් අපේ සාලි පිටවනවා කියන කරන්නේ. මේ නෑ කියන්නේ කොහොමද මේ ඔයාලට අකුරු දෙන්නේ නැද්ද? ඔයා ඔය ඉල්ලමාරනේ අතරකට යන්න. උසාවියෙන් තමයි සල්ලි හම්බෙන්නේ එච්චරයි. ගෲප් හදා ගන්න කලින් හිතනවා. ඔව්. දැන් අපි ගෲප් හදාගෙන නෙවෙයි මෙතන සල්ලි බැන්නේ. මොකද? ඒක හදා ඒක උගල කරන කලින් වායි මායි මෙතන එළිය උගල වැඩක් නැහැ. හරි වාඩි දැන් මෙතන ආයතනයේ අපි තමයි වාඩි උත්තර දුන්නා දැන් උත්තර දුන්නානේ. හරි උත්තරින් නෑ මම මෙතනින් යන්නේ නෑ මම නැත්තම් අපි මෙතන අන්න උසාවි කෝඩ් නියෝග කෙනෙක් දැන් යන උසාවි පොලිසියෙන් දෙන්නෙක් කියනවා. හරි දෙන්නෙක් වෙන පහක් ගෙන්නන්න මාත් බෑ. ඔබ ඉන්න. හරි මම ඉන්නවා. කිව්වට ඔලක් නෑ නේ ඉතින් මොකද වෙන්නේ කියලා බලමු. එතෙන්නේ අපි මේ කිසි දෙයක් නෙවෙයි ඉල්ලන්නේ අපේ සල්ලි. අපි මේගොල්ලොත් එක්ක කිසි මේකක් නෙවෙයි ඉල්ලන්නේ අපේ සල්ලි. සල්ලි දෙන්න තමයි උසාවියෙන් ගන්න කියලා කියනවා. සිංහල දෙන්නෝනේ. උසාවි නියෝගයක් උඩ තමයි මේ කතා කරන්නේ. හරි. හරි ඔයා එන්නේ කොහෙද ගෲප් එකක් තියෙන්නේ? මොකක්ද ප්‍රශ්නයක් කොහොමද කියලා මෙතන වෙලෙම කෑකෝ ගන්න මෙතන අනවශ්‍ය දේ රැඳින්නේ ඒවා බෑද මේ ඉස්සෙල්ලා ඉවරයි රෝස් වල ඔයලා 13 දෙනාට දෙයක් කියන්න හරි හරි 13 දෙනාට කියන්න බෑ ආවද ඉතින් ආයි ජිප් එක තමයි දාලා යවන්නේ හරි හරි ජිප් එක දෙන්න හරි හරි ගන්න ඕනේ එන්නේ කියන්නේ නෑ මේ ඉතින් ඔයාගේ ලෝක දැන් පොලිසියට ගිහලා අහන්නකෝ ඔව් දැන් මම කතා කරලා ආවේ මම ඒ පොලිසිය ඉහළම දැන් ගිහින් හද අපිට කිව්වේ ඉහළටම ගිහින් තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ නැතුව මම මේ නිකන් නෙවෙයි ඇවිල්ලා ඉන්නේ දෙයනේ ලක්ෂ 18මාරක් බෙන්දලා අපේ සල්ලි මේ ආයතනයේට අපි උසාවි ගිහින් ගන්න තරම් මොකද දැන් උසාවි යන්නේ අපි මේ රොමේනියා යන්න සල්ලි බෙන්දලා අන්තිමට උසාවි ගිහින් සල්ලි ගන්න වෙලා තියෙනවා ඒක මාර කතාවක් ලක්ෂ 18මාරක් කියන්නේ පොඩිද කියන්නකෝ දැන් ඒ තාත්තට මේගොල්ලෝ පත් වෙලා ඉන්නේ නම් කොච්චරද කියන්නකෝ මං අසල වෙලා ඉන්නේ තුට්ටක් හිතන් දැන් මේගොල්ලෝ ඒ තාත්තට ඉන්නේ නම් කොහොමද කියන්නේ හරි වීඩියෝ කරනවා යාමට අනේ කමන්නේ මං ආවේ දැන් මොකක් හරි ඉතින් මං කරේ කියන්නේ හරි මම වීඩියෝ කරලා දාන්න කමන්නේ
හරි සබට කියන අපි මම ගන්න ඕනේ දැන්. මේ ආඩේ හොල් මිස් වර පොලිසිය එන්නේ. කවුද? දැන් කතා කරලා කුරුබ මිලියන්දේ. කුරුබ මිලියන්දේ. කතා කරලා ඉන්නවා. ඕමෙන්. අගයි. ඒ මම එහෙම යන්නේ? නෑ. වට මෙතන ඇවිල්ලා වඩේ මම ඇසුරින් බෑ. එහෙම දැන් මේ කැපෝ ගන්න එකම දේ කරදරේ කියන්න ඒව බෑ. ඕටෝ එකක් අරන් දීන්න අපි. ඒව කරන්න බෑ. අනවද පස්දාන්න වඩේ කොහෙන්ද කතා කරන්නේ කියන්නේ. යම් බලන්න අපි පොලිසියට ගිහිල්ලා ආයේ කරන්නේ. පොලක් තියෙන එක උත්තරේ නෑ. නැත්නම් ඉන්න ඔයගලන්ට තේරුණා අපි ආවේ. ඕක බලාගෙන විතර දෙන්න එපා. ඉතරයි කියන්නේ. ඔක්කොට අවුල් වෙන්නත් එපා. අපිට මොකද ඔක්කොම අරන් තියෙන්නේ. ඔක්කොටම ගෙදවන්න ඉන්න. මොන ගෲප් එකක්ද? දන්නේ. ඔයාලා ගෲප් එක මොකක්ද? දන්නේ. මම මොකක්ද දන්නේ? අහන්නේ පොතේ මේ බෑග් එක නෑ අවුල් නැහැ. නෑ යා පොඩ නතර වුණා. ඔව්. මම ආයෙනෝ මෙතෙන්ට මේ පොඩි හරි පොඩ්ඩක් කොයි ජයකද? කොයි ජයකද මොකක්ද දන්නේ මොකද? දැන් මම ඔල්ල කරන් දුන්නා. දුරණ මොකද දැන් කැන්සල් ගන්නද? මේ මාසයක් යනවනේ. ඒක දුරණ දැන් පොඩි විදියක් කරා. ඔව් පොඩි එකක්. ඒ කවුද වගේ ගේන්නේ? පාස්පෝර්ට් එක ගන්න. පාස්පෝර්ට් එක ගන්න ඕනේ මේ මොකද කැෂ් ඉන් කරගන්න ඕනද? නැවතේ? කැෂ් ඉන් කරගන්න ඉතින් දාගෙන මාස දෙකක් යනවනේ. අද ඉඳලා මාස දෙකක්. ඒකට කවදාවත් ඒ මාස දෙකක් ගිහිල්ලා මාස දෙක වෙනකොට වදා කරගෙන $1 අරින්න. ඒක මොකද වෙන්නේ? ඊළඟ මේ ඔයගොල්ලන්ගේ මොකද මම හිතන්නේ ડોකියුමන්ට් ආයෙත් මොකද කියලා නැත්නම් පේමන්ට් එක රිලීස් කරා. මොකද ඒක මම කියන්නේ දන්නේ මම නිසා මම දන්නේ නැහැ. මේ නැත්නම් කපාගෙන ෆුල් එක චෙක් මාර්ක් එකකින් ඔයාලට රිලීස් කරලා චෙක් මාර්ක් චෙක් එකක් ඒතකොට ඒ චෙක් එකේ උදාහරණ මාර්ක් ඒ කියන්නේ ඔයගේ සාමාන්‍යයෙන් මේ ඩැෂ් චෙක් දෙන්න ඩේට් චෙක් දෙන්න. ඔව්. හෙලෝ. ඔව්. ඔව් බයික් නේ. ඔව්. 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 ඒක නෙවෙයි. ඔව්. යන්න ඕනේ මෙතන කට්ටිය ඉන්නවා ඉතින් මොකද මේ ඒ අයි
සාමාන්‍ය විදිහට ගන්නවා. ඒක නැතුව ගැතර ගන්න නැහැ. නමුත් විෂයන් ඒක වෙන පොතකට ගත්තා සර් දාන්න. ඒක දාන්න. දැන් මේ ආටිය ඔක්කොම ගන්න ඔයගෙන් නුඹ ගන්න නැහැ. ඒක නුඹ ගන්නෙත් නැහැ. විෂය වල මේක තියෙනවා. ඔය තියෙනවා. ඔය අලියන්න කිව්වේ මේ මුදල් ගියු ඔරිජිනල් පිටපත් මුදල් ගියු ඔරිජිනල් පිටපත් මොබයිල් එකෙන් ලබා දී නොමැත කියලා කියන්නේ පොඩි සයින් එක. එමා ඉතිපත් මුදල් ඒවා කියන්නේ මම කියන්නේ මෙහෙර බාරු නැහැ කියලා කියන්නේ. විතර කට්ටිය නැත්නම් ඇවිල්ලා තියෙනවා අර මේ වර්ක් පර්මිට් එකෙන් ඇවිල්ලා තියෙනවා ඒක අර මේ බිලියන් නෝදී ඔව් අපිට ඔපරේට් එකක් දාන්නේ කොබෙක් හරින්නේ අපි ගාන පුරවල අපි කොබියක් දෙනවා දෙනවා ඒක මොලේතර කියන දුන්නේ බිලුම් වාදුන කියලා. උන් කැමිටි කියන්නේ මම මාරගම ඕයිටි මාධ්‍යම තමයි දැන් අදහු වෙන්නේ. එහෙම නැත්නම් DIT හරි දාන්න ගෝවානේ කරගන්නේ ඒක නෑ. ඉතින් ඉන්නවා කියන්නේ මෙතනනේ අපි ආයේ මේ ආයේ ඒක තමයි ඔයාලා කිව්වනේ වෙන විදියක් කියලා දෙන්නේ මිස්. ඒ වෙන විදියට කරගන්න ඕනේ. දැන් ඔය මේ DIT කවුරු හම්බ වෙනා මෙතන ඉඳලා හම්බ වෙනවා. ඉන්න කියන්නේ. Hello sir. Good morning. Ini saya tahu cari gambar. Ada yang bawa dengan itu tanding sama itu nanti. Ada yang bawa dengan itu terus tadi ini sama ini lagi pak itu kan. Masih ini sama itu tadi ini. Saya udah ini. Saya masih di ini kan. පස්පෝර්ට් වල නැහැ නැතලේදී. ඉතින් දැන්නේ දන්නේ. දැන්නේ දන්නේ. ඔයලා දෙන ඉතින් සේවය ගැන කතා කරලා මේක මේ හොඳයි යන්නේ මේ කියලා. ඒකනේ අපි සල්ලි වෙන්නේ. ඉතින් වාචාවක් කියනෝගෙන් දැන් කො කිසිම කෙනෙක් රොමේනියා යවුවද කියන්නකෝ. ඉතින් අපි ඔයලා බැලුවානේ. පාස්පෝර්ට් එක අරන් තියෙන්නේ. එහෙම ඉතින් දෙනවද නැද්ද කියලා බලන්න. දැන් ඔබතුමාලගේ ආයතනයෙන් යවන්න බැරි නම් අපිට අපේ සල්ලි දෙන්න ඕන. මොකද? පොඩක් කියන්න මෙතන මේ කියව වැඩක් නැහැ පොඩක් ඒක දෙන්න කොදින් හෙලෝ කවුද මේ කතා කරන්නේ නම් මේ අර 13 දෙනෙක් ආවේ ඔය චරි මේ අහන්න ඔය චරි මහන්සියනේ කතා කරන්නේ අහන්න ඔයාට මම ඕට කලින් මම කෝල් කරාම හරි පුතා හරි 30ට කලින් වැඩේ වෙනවා කිව්වනේ කොහොමද වැඩේ මොකද්ද මේ පාස්පෝර්ට් එක මේ අපි එන්න කතා කරා. දැන් කිව්වා අපි අපි
මේ අහන්න මේ මං කියන දේ අහන්න ඔයාලා ජූනි 30 වෙනකන් අපි කිසිම දැනක පැමිණිල්ලක් දාලා නැහැ මහන්න තියමු මෙහෙමයි උසාවිය යන්න නෙවෙයි අපි රොමේනියා යන්න සල්ලි බැඳේ 171 කියන එම්බසි නම්බරේ ඇවිල්ලා 170 උදේ යනවා හරි වීසා වැදුනා කියලා ඔය බයිලා දැන් අපිට අහලා දිස්සයි කියන්නේ හොඳේ යෝ මෙහන්න අදි පුතා 100ට කලින් වැඩේ වෙනවා කිව්වා. විශ්වා කරුණාකර මෙතන එළියට යන්න. එයි මම මේ ආයතනයේ තමයි මං ඔයා මෙතන කරුණාකර එළියට යන්න. මම යන්න නෙවෙයි අද ආවේ. ඔයාට යන්න නෙවෙයි නම් ඉන්න පොඩ්ඩක්. පොලිසියෙන් ගෙන්නන්න. මොකෝ මම ලක්ෂ 18මාරක් දෙන්න අවුරුදු 1මාරක් කියලා. ඔව් මේගොල්ලෝ මේ ගෲප් දාගෙන ගිහලා දෙලන්දාන ඔෆිස් වල ගිහලා. ඔබ ඔයාට උසාවියෙන් තමයි හම්බෙන්නේ ඔයා මෙතන කියවන්න එපා එච්චරයි කියන්නේ හරිද? හරි මට කරන්න පුළුවන් දේවල් කරන්න. ඉන්න පොඩ්ඩක් ඔයා. ඉඳන් බස් තියලා මේගොල්ලෝ අවුරුදු 1මාරක් මං සල්ලි බැඳලා මේ බලන්න. ඉබ්බට බොයිලර් ගන්නපන්. අවුරුදු 1මාරක් තිස්සේ මං දුක් විඳින්නේ මං පොලිය කියනවා 50000ක් මං ඇත්තටම කිසිම වැඩක් කරලා නැත්නම් ඔයා කිව්වේ ඔහොම කතා කරනකොට ඔයා වර්ක් කමිට් එකකට ඔපරේට් එකක් තියෙනවා එම්බසි බොරුණන්නේ ඔය ඒ දඟලට ඉලක්ක කරගන්න මෙතනත් කියලා ගන්න බොරුණක් අපි අරගෙන මේව කරනවා බොරුණ හරි මේ මෙතෙන් අලුත් කඩේට යන්න බෑනේ මෙතෙන් මේ ආයතනයේ මාර කතාව නේද ඔව් හරි මේ නේද සුට්ටක් කියව කියලා ගන්න මෙයා මං කියන්නේ ගත්තු සල්ලි දෙන්න කියලා ඔයගොල්ලන්ට සල්ලි දෙන්නවා උසාවියෙන් තමයි හරියන්නේ උසාවියෙන් නෙවෙයි අපි සල්ලි වෙන්නේ ඒවා දාන්නේ උසාවියට නියෝගයට කරු කරන්න ඕනේ ඔයගොල්ලෝ හැමෝම හරි ඒ නියෝග වලට කරු කරන්න පුළුවන් මම ඒකයි ආද ආවේ ඒ නියෝග වලට කරු කරන්න මම කිසිම කෙනෙකුට හරි පොලිසිය වෙන මම ඒ විදියට ආවම නේද මනුස්සයන්ට කරනවා මේ මිනිස්සු මේ ගන්න කියලා බලන්න රූප දාගෙන යනවා දැන් ඉනවා මෙතන මොකද දන්නේ තොත්ත බබු වගේ කරන්න පුළුවන් ඔක්කොම නේද වඩික් කරලා හෙලෝ මුන් ඉන්න තමයි ලයිව් එකක් අපේ වෙලා තින්නේ එනවා මෙතන කියවන්න අනේ මේ මොනවද ඇයි හෙලෝ මේ කියන්නේ මේ මේ වාඩි වෙන්න මෙතන මම ඒ ගිහලා මේ ඇන්ටි කරනවා අපි කිසි දෙයක් කරන්නේ පොලිසියට මම මෙතෙන් දෙන්නේ මම අපේ ගු තමයි කාලා තින්නේ බොලා. ඔව් බලන්න ඉතින් බ්‍රාහ්මණය උසාවිය ඉතරයි. මේ කතා කරන හරියන උත්තර. රණ්ඩු වෙන්නේ අර යවුලත් එක්ක. ආයතනයේ කිසිම කෙනෙක් නැහැ. දැන් මම ආවේ අපිට උසාවිය හරහා සල්ලි ගන්න වෙන්නේ. උසාවිය හරහා සල්ලි ගන්නද අපි උසාවියට සල්ලි බැන්නේ? අපි උසාවියෙන් නෙවෙයි සල්ලි බැන්නේ මේ ආයතනයේ කෑ ගහන්න. ඒතකොට මම කෝ අල්ලපු කඩේට ගිහින් කෑ ගහන්නද කියලා. අපි අල්ලපු කඩේට ගිහින් සල්ලි බැන්නේ නෑනේ. දැන් අපි ඊයේ පොලිසියට ගියාම පොලිසියෙන් කිව්වේ ආයතනයට ගිහින් සල්ලි ඉල්ලන්න කියලා. අගමේ පොලිසියෙන් කියනවා නම් ආයතනයට ගිහින් සල්ලි ඉල්ලන්න කියලා. එන්න මොකටද? ඉතින් පැහැදිලි කරලා එන්නේ නෑනේ කියන්න
එතෙන්ට යන්න මිස් ගිහින් ඒගොල්ලන්ගෙන් සල්ලි ඉල්ල ගන්න කියන දේ හැමෝම කියන්නේ. ඒ හින්දා දැන් කොහෙන් ගෙනාවත් දැන් අපි අල්ලපු කඩේට සල්ලි බැඳලා මෙතනින් ඉල්ලන්න නම් ඔන්න අපි වැරදි. අපි වෙන ඒජන්සියකට ගිහින් සල්ලි බැඳලා අපි වැරදි. අපි රේන්බෝ ආයතනයේට සල්ලි බැඳලා ඒගොල්ලන්ට මොකක් හරි හේතුවෙන් ඒක කරගන්න බැයි නම් අපිට අපේ සල්ලි දෙන්න. එච්චරයි ඉන්නේ. මොකක් හරි ඒගොල්ලන්ගේ මොකක් හරි දෙකින් අපිට කරගන්න බැරි වුණා නම් අවුරුදු එකමාරක්නේ. දැන් අපි වෙන ඒජන්සි වලින් ගියායේ මේ වෙනකොට අවුරුද්දක් විතර වැඩත් එක්ක. ඊන තව මාස දෙක තුනකින් මේ මිනිස්සු වැකේෂන් යනවා. ඒරින් නෙවෙයි අපි වෙන මොකක්වත් නෙවෙයි කියන්නේ. නෑ දැන් චාරිත් කතා කරා මට ෆෝන් එකේ. මං කිව්වා දැන් අපි 13 දෙනෙකුට බොරොන්දිලා ඔයා හරි පුතා හරි අපි කරලා කොහෙන් වැඩේ නේ නෑ කියලා. ඊට පස්සේ කියනවා මේ වැඩේ කරන්න තමයි වෙන්නේ. ඒ දේ කරන්න ගන්න බැරි වුණා. ඔයා පොඩක් කටවහිනේ. මං කිව්වා දැන් අපි ඉවසුවා හොඳටම ඇති කියලා. ඔයාගේ වයිලා. දෙවෙනක් කියන්නේ දැන් ඉතින් අපිනේ මාසයක් ගන්න පොලිය ගෙවන්නේ මේ මිනිස්සු අපේ සල්ලි හම්බ කරගන්නවා අපි මාසයක් ගන්න පොලිය ගෙවනවා. දැන් ඒකයි මම කිව්වේ එළම ඕනම කෙනෙකුට එන්න කියන්න අපේ දුක අපි කියන්න ඕනේ. ඒ කියන්නේ අපිනේ සල්ලි කියලා තියෙන්නේ. මේ මිනිස්සු නෙවෙයි. අදත් නැද්ද? මේ මිනිස්සු සල්ලි කියලා නැහැ. දැන් මං ඉන්න තත්ත්වෙ මේ මිනිස්සු පස්සෙලා ඉන්නවා. ඔයාට පැහැදිලි නැති වුණාට පැහැදිලි කියලා කිව්ව කියලා වගේ මොකක් වෙන්නේ නැහැ. ඒතන මෙතනම බාධාවක් කරන්න මේ ආයතනය පවත්වා ගන්න බාධාවක් කරන්න ඔයා. හරිද? හරි ආයතන පවත්වා ගන්න. මේ අහන්න. අපේ ඒකවල වැඩන්නේ මගේ කට හොඳ නැහැ. හරි. මම මොකද කතා කරන්නේ? මේ අහන්න මං කියන්නේ ආයතනය ආයතනය අපේ රූපදාන එක කෙලවන්නේ නැහැ. කෙලවන්නේ නැතර. හරි. උපදන්න නෙවෙයි අපි මේ 13 දෙනෙක්. ඒක රූපවල දෙන්න තමයි හිතන්නේ ඉතින්. හරි. දැන් උපාධි කරගන්න. මං රූපයට ඇදලා නැහැ. නැත්තම් ඩාකුමේ ලියුමක් ලියුමක් තියෙනවා. අත්තල් තියෙනවා. හරි. පාස්පෝර්ට් නම්බර් එකක් තියෙනවා. ඔව්. කොහොමද තියෙනවා? 13 දෙනෙකුට පොරොන්දු වුණානේ. ඊය 30 වෙනකම් අපි කිසිම පැමිණිල්ලක් දාන්නද කියලා ඕනම ලංකාවේ ඕනම තැනක දාන්න පුළුවන්. 13 දෙනාගේ ඒකට දෙන්න තු ආවලු. අහන්න 13 දෙනාගෙන් ඊය 30 ඒකට ඇවිල්ලා ඉවරයි මිනිස්සු මම පොලිසියට කතා කරන්න මට තාක්ෂි තියෙනවා. කියනනම් ඔය සාක්ෂි පෙන්නලා තමයි උන් කියලා පැමිණිලි කරේ. හරි. ඕක ඔයා අනිවාර්යයෙන්ම තියාගන්න නම්. ඔව් මම තියාගන්න මම මේ අරමුණේ ඉහළටම ගිහින් තමයි යම ආවේ. අය අරකට තියෙනවා ප්‍රියා. ඒක තමයි උඹගේ නඩුවාදී. හරි. සාවි නේද? අපි දාලා තියෙන්නේ. හරි. අපි දාලා තියෙන්නේ. මේ වෙනකොට ඔයගොල්ලෝ මේ ආයතනයේ රුපියලක් හරි බඳවා ගත්තා. ඔයාලට යන්නේ මේ නෙමෙයි. ඒක අප්පලා ගන්න. යන්නේ අන්න පුළුවන් තියා නැතිව අප්පලා ගන්න. ඔයා උසාවියට යන්න. මේ වෙනකොට මේ ආයතනයේ රුපියලක්වත් කිසිම කෙනෙක්ගෙන් ගන්න බැරි. හරි. පොඩ්ඩක් හිතන්නකෝ. ඒක අප්පලා ගන්නකෝ. අප්පලා කියන්නේ. ඔයා ගන්න දෙන්නවා. ඒවත් එන්නේ බැලුවා යන්නේ නැහැ ඔතනලා ඉන්නේ. ඔව්. මේ පාස්පෝර්ට් දෙන්නුනේ අම්මලා දෙන්නේ. එයාගේ දෙන්නුනේ. ඔව් දෙන්නු. දැන් ආලා දින්න දාන්නේ. ආලා දින්න කොපිය කරන ලියවන්න පාස්පෝර්ට් එක. ඔයාගේ චැනල් කිව්වා ගන්න බෑනේ. මොකද? මාර්කට් එකේ ගන්න. යානේ තෝ දෙන්නේ නැහැ. ඒක විදේශ විදාරේ ගැසට් කරලා දෙන්න අයිතිකාරයන් තෝ දෙන්නේ පාලි. මගේ අක්සරාගෙන බෑ මෙන්න දෙන්න බෑ. මට 13 නෙවෙයි මට මං තනියම ඇවිල්ලා මම ලක්ෂ 10ක් මෙතෙන්ට බෙන්දී කවුරුවත් එක්ක නෙවෙයි. ඔයා කියවන්නේ පාවට සිංහල දෙන්නා නේද? ඔව් මට සිංහල තේරුණාද කියවන්නට? මං කියන්නේ මට මගේ ඔබ කියලා පොලිසිය අවතාර කරන්නේ කොහොමද? මෙතන කියවන්නේ. බෑ අපේ අර ආන්සර් නැද්ද? දාපොද උන් දෙන්න ගියාම කණ්ඩිනා. Topi yang apa ini habis? Ini yang orang lagi dulu. Perfectan mau. Mama Mama berada bukan ada pemikiran dia, paling yang. Nepal yang itu lagi
කියනවා දෙන්න බෑනේ. මේ වාසික යන්න අපි මොනවද එතන මොකද කියන්නේ ආවේ වාසික නෙවෙයි නෑ අපි එතන මම අපි යන්න කියලා කතා කරන්නේ යම් කියලා කතා කරන්නේ අපි එතන ඉඳලා ආව මාත්‍යේ උඩට මම කොල්ල යාවේ දෙවෙනි කම්ප්ලේන්ට් දෙනවා අපේ ඉක්වරේ ඔයගොල්ලන්ට ඉක්වර ඩේට් එකක් තියෙනවා ඩේට් එක කතා කරන්නේ ඒකට තමයි හිතන්නේ ඔයාලා කතා කරලා ඒ දිනේ ගියයි ඔබ ඒ පාස්වර්ඩ් එක අපේ මේ කවුරුහරි ගෙන්නට ගන්න තමයි මාත් මේ ඉන්නේ. පොට්ටයි කාල් වෙනවා ඔව්. අර ගියා එනේ ඔයා පොලිස් වේරවට නිකුවේ කොහොමද මම යනවා කොහොමද කියන්නේ. ඇවිල්ලා කරලා අනිත් පොට්ටයි මේ දෙන්න පාස්පෝර්ට් එක දෙනවා දෙන්න බෑ ගමන්නේ බෑ කම්පැනි එකකින් දෙන්න බෑ ඒක. ආයි එනවා. එතකොට දැන් ඕගොල්ලෝ ඉක්ුරු ඩේට් එක කරනවනේ එදා මේ පට්ට කල්ගොඩුව හරියට දැන් තිත්ත ඔය දැන් නමට ඔබ යන්න බා කියන්නේ පොලිස් එක නම් ඔබ යවන්නේ වාක්‍ය ඔයගොල්ලන්ට බලලට ඔබ හිටන් ඔය උත්ති මගේ අම්මට උගන්න මෙතන ඔතන මේ ඔතනම යෝසෝ වෙන්න පාරේ ගොමෙන්න පොලිස් එක යවන්නේ යවන්නේ කියලා කිව්වා මේ ඔබ වෙලා කෑගලද වතානේ යන්න මේ නෑ ඔයගොල්ලෝ යන්නක් යවන්නේ කිව්වා මේ අයියට කොල්ල අයියලා අර උගන්න නේද අර නුඹ බොමුකි වෙලා අපේ ළමයි දෙක අර කියලා ලොකේසි අර උගන්නනවා අයියේ ඔය තමයි මොනවා ඔය යවන්නේ ඇතරයි මේ බැල්ලික සමාවල යන්න කියන්නේ නෑ මේ ඔය සමාවල පළේ යනවා නේද උඩ පහක් වල උගියොබ ඔයාලගේ සමාව ගන්න මම ඕනේ අපි කොහෙද ආන්නේ කියන්නේ බලන්නේ ගන්න ඔවත් මේ කියන්න ඕනේ සල්ලි ගන්න වෙන්නේ නැහැ කියලා ඉතරයි කියන්නේ මොකක්ද කියන්නේ.